ජාතිවාදයේ සමාජයේ බෙදයි එක්සත්කම අනාගතයේ ගොඩනගයි. Hi hello viewers, I am Lucky Fatima. මේ වීඩියෝ එකත් සිංහලෙන් කරන්න හේතුවක් තියෙනවා. මට මගේ ෆලෝවර්ස්ලා TikTok එකේ page එකක් තියෙනවා Lucky Fatima කියලා. ඒකේ ෆලෝවර්ස්ලා දෙතුන් දෙනෙක් මට message කරලා තිබ්බා. Right Islam කියලා page එකක් ගෙන ඒ page එකේ මාව mention කරලා වීඩියෝ දෙක තුනක් දාලා තියෙනවා කියලා. නැත්නම් මන් දන්නේ නැහැ. මං ගිහිල්ලා බැලුවා. ඒකේ මාව මෙන්ෂන් කරලා මගේ ප්‍රොෆයිල් පික්චර් එක දාලා ඇස් වහලා එහෙම කරලා වීඩියෝස් තුනක්ම හදලා තියෙනවා. ආයිෂා තුමිය ගැන වීඩියෝස් තුනක්ම හදලා තියෙනවා. ඒකේ මේ සහෝදරිය එතුමිය කතා කරනකොට වචන 1000ක් කතා කරා නම් වචන 100ක්ම ලකී ෆාතිමා මන් දන්නේ එතුමිය කවුද කියලා. ඒත් එතුමිය ගැන ඒ වීඩියෝ එකට උත්තරේ දෙන්න කලින් ඒ ගැන කතා කරන්න කලින් මං ගැන ටිකක් කතා කරලා ඉන්නම්. ඒකවත් මේ වීඩියෝ එක බලන කට්ටිය මේ දැන් එයාගේ වීඩියෝ බලපු කට්ටියත් මගේ වීඩියෝ බලන් දෙනවනේ දැන්. ඒ නිසා මං ගැන කියන්නම්. මං දෙමළෙන් channel එකක් කරගෙන යන්නේ. මං ජාතිවාදී අවුස්සන රේසිසම් channel එකක් නෙමෙයි කරන්නේ. මං කරන්නේ motivational educational psychological channel එකක්. සිංහලෙන් වීඩියෝ දෙකක් දාලා තිබ්බා. සමීරා ගැන දාලා තිබ්බා. humanity එක ගැන නිසා ඒ වීඩියෝ එක දාලා තිබ්බා. ඉතින් ආගම් ભેද ඇති කරන්න හොඳ නැහැ. සමයයෙන් සමාදානයෙන් ඉන්න ඕනි කියලා වීඩියෝ දෙක තුනක් දාලා තිබ්බා. මේ වීඩියෝ එකේ තේමාවත් ඒක තමයි. ජාතිවාදී සමාජයේ බෙදයි එක්සත්කම අනාගතයේ ගොඩනගයි කියන එක. ඒ කියන්නේ එක්සත්කම සමාදානය තමයි අනාගත පරපුරයට ඕනේ කරන දේ. අපි දන්නවා ලංකාවේ ජාතිවාදයේ නිසා අවුරුදු 30ක් කොච්චර දුක් විඳද කියලා හැමෝම. මිනිස්සු හැමෝම ජෙෆ්නා පැත්තේ දකුණු පැත්තේ යුද්ධ නිසා මිනිස්සුන්ට කොච්චර මේ ප්‍රශ්න තිබ්බද ඒකෙන් කොච්චර බැට කෑවද කියලා මිනිස්සු දන්නවා නේද? ඒ වගේ තත්වයක් ආයේ ලංකාව තුල ගොඩනගෙන්න හොඳ නැහැ. කවදාවත්ම මගේ රටේ කිසිම යුද්ධයක් කිසිම ප්‍රශ්නයක් එන්න හොඳ නැහැ. මිනිස්සු හොඳින් ඉන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් ජපානයේ වගේ හොඳ දියුණු වෙච්ච රටක් වෙන්න ඕනේ අපේ රට කියන එක තමයි මගේ ආසාව. ඒකත් එක්ක එතුමිය ලකී ෆාතිමා කුරානේ කියුවට කුරානේ තියන්නේ මොනවද කියනවත් දන්නේ නැතුව ඇති හදීස් කියන්න කියනවා අරක මේක කියලා හදීස් ඔක්කොම මෙන්ෂන් කරලා වීඩියෝ දෙක තුනක් දාලා තියෙනවා. මං ගැන කියන්නම් මං ආගම් ගුරුවරියෙක් ලංකාවේ ඉනකොට ආගම් ගුරුවරියෙක් කියන්නේ නිකන් ඔය පල්ලියට ගිහිල්ලා ටිකක් ඉගෙනගෙන ඇවිල්ලා මං කොහෙවත් ගිහිල්ලා කුරානේ උගන්වපු කෙනෙක් නෙමෙයි. මං රජයේ ගුරුවරියක්. විද්‍යාපීඨ අඩලචන විද්‍යාපීඨයේ ඉස්ලාම් ආගම ඉගෙනගෙන මං ඒක O level සාමාන්‍යයෙන් අවුරුදු 12ක් O level A level ළමයින්ට උගන්වපු ආගම් ගුරුවරියෙක්. මං ඉරිවියෙක් වගේ නිකන් ඔහේ කියවන කෙනෙක් නෙමෙයි කියන එකත් මං තේරුම් කරනවා. ඒකවත් මගේ සිංහල එච්චර හොඳ නෑ. මගේ භාෂාව දෙමළ භාෂාව, මව් භාෂාව දෙමළ භාෂාව. ඒත් මං පොඩි කාලේ ඉඳලා සිංහල මිනිස්සු ආශ්‍රය කරපු එක්කෙනෙක්. ඒකත් කියන්න ඕනේ මම මෙතන. ඒ page එක බලපු ගමන් මට කලකිරුණා මෙහෙමත් සිංහල මිනිස්සු ඉන්නවද කියලා. ඒ කියන්නේ මෙහෙමත් ජාතිවාද මතයේ ඔළුවේ තියාගත්ත මිනිස්සු මන් දැකලා නැහැ. මං පොඩි කාලේ ඉඳලා ආශ්‍රය කරපු සිංහල මිනිස්සු ගොඩාක් හොඳ මිනිස්සු. ඒ කියන්නේ මගේ අම්මගේ හොඳම යාළුවා කුසුම නැන්ද. එයා තමයි මං ඉපදිච්ච ගමන් පළවෙනි තෑග්ග දීපු එක්කෙනා. ලෙඩ වෙච්ච වෙලාවේ ලේ දීපු කට්ටිය සිංහල කට්ටිය. ඒ නිසා මගේ ඇඟ ඇතුලේ ජාතිවාදය කවදාවත් නැහැ. මං සිංහල මිනිස්සුන්ට හරි ආදරෙයි. මට ආදරය කරන ගොඩාක් සිංහල මිනිස්සු ඉන්නවා. මට මාව ෆලෝ කරන්න කලින් මම මේ TikTok එකේ පටන් අරගෙන අවුරුද්දයි වෙන්නේ 28000 ගානයි ෆලෝවර්ස්ලා ඉන්නේ. YouTube එක ඊටත් වැඩි අලුත් මාස 5යි වෙන්නේ YouTube එක. YouTube channel එක 2020 ඉඳලා තිබ්බට කරන්න පටන් ගත්තේ මාස 5කට කලින් ඉඳලා තමයි. එතකොට මට මීට වැඩිය ලංකාවේ මං ටීචින් කරද්දි මගේ ස්ටාෆ් එකේ හිටපු කට්ටිය ඒකත් එක්ක මං ඉගෙන ගන්න කාලේ මගේ යාළුවෝ හැටියට හිටපු ටියුටරි ගිය කාලේ මාත් එක්ක යාළුවෝ හැටියට හිටපු කට්ටිය. එහෙම ගොඩාක් කට්ටිය සිංහල අය ඉන්නවා. මගේ හොඳම යාළුවෝ හොඳම මේ ෆැමිලි කියනවනේ ෆැමිලි රිලේෂන්ස් ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ කියලා. ඒ ඔක්කොම එහෙම. ඒකත් එක්ක සිංහල කට්ටියත් එක්ක මට ගොඩාක් ලොකු බැඳීම් තියෙනවා. ඒ ඔක්කොම මම මේක කියාගෙන ඉන්න ඕනේ නෑ. හරිද? ඒ වගේ දැන් මේ page එක දාපු ගමන් මට දුක හිතුණා මේ අහිංසක හොඳ සිංහල මිනිස්සු ගැන. ඒයි කිව්වොත් එයාලා මේ බලලා මෙයාලගේ මේ වීඩියෝ බලලා මෙයාලා හිතන්නේ මේකද ඉස්ලාම් කියන්නේ මේකද මුස්ලිම් මිනිස්සු කියන්නේ මෙයා මෙහෙමද අපෝ දෙයියනේ අපි බලන මුස්ලිම් මෙහෙම නෙමෙයිනේ. එතකොට මෙයාලා ඇත්තටම මෙහෙමද කියලා බය වෙලා ජාතිවාදය අවුස්සගෙන ලොකු ප්‍රශ්න වලට ගෙනියලා දාන වීඩියෝ තමයි මේ
අර එතුමිය කරන්නේ අර සහෝදරිය කරන්නේ. මං එන්නම් දැන් ඒ කතාව කියන්න. හරිද? දැන් මං ගැන කිව්වනේ මං ජාතික පාසලක උගන්වපු ගුරුවරියක්. හරි දැන් මං කුවේට් රටේ හොඳ කම්පැනි එකක වැඩ කරන්නේ ඉන්නේ. දන්නේ නැතුව කියවන්නේ ආවේ නෑ මෙතන. එයා මෙන්ෂන් කරපු හදීස් එකේ ඉඳලම මම පටන් ගන්නම්. එයා කියලා තියෙනවා මුස්නත් අහමද් එකේ 25769 එක කෞලා බින් හකීම් කියන සහාබාවරි. සහාබා කියන්නේ නබිතුමාව දෑසින් දෙකපු කට්ටියට තමයි සහාබා කියන්නේ. එයා විවාහ යෝජනාවක් ගෙනියනවා ඛදීජා තුමිය මැරුණට පස්සේ. ආයිෂා රලියල්ලාහු අන්හා දිනනවා සෞදා රලියල්ලාහු අන්හා ඉන්න දෙන්නගෙන් කාව හරි ඔයාලට බඳින්න පුළුවන් කියලා. එක්කෙනෙක් විඩෝ කෙනෙක් ඒ කියන්නේ සෞදා රලියල්ලාහු අන්හා අනිත් එක්කෙනා කන්‍යාවියක්. ඒකේ බිකර් කියලා වචනේ එනවා අරබික් වලින් බිකර් කියන්නේ කන්‍යාව කියන එකට. ඒ කියන්නේ ඒ කාලේ මේක වෙන්නේ 1400කට කලින් නේද? මෙයා කියනවා අපෝ අර තව වීඩියෝ එකක් තියෙනවා මෙයාගේ මොනවාද මේ අර අටමස්ථානේ සීන් එක ඒ ගැන දාලා මෙයා දාලා තියෙනවා දැන් මේ 1400කට කලිනුත් මේ අරබිකරේ මේ වගේ ළමා අපචාර වෙලා තියෙනවා කියලා. අනේ එතකොට අපේ ආච්චිටත් ළමා අපචාරයක් වෙලා ඇති. ඒ කිව්වොත් අපේ ආච්චි බදින්දි 13යි වයස. ඔයාලගේ කාගේ කවුරුන්ගේ ආච්චිලා මුත්තලගෙන් අහලා බලන්න ආච්චිලා බඳිනකොට දැන් 1900 ගණන් වල 1800 ගණන් වල බඳිනකොට වයස කීයද කියලා සාමාන්‍යයෙන් අම්මලට 13යි 14යි 10යි එහෙම මේක 1400ට කලින් ඒ සිස්ටම් එක දැන් තියෙන මේ චයිල්ඩ් ඇබියුස් චයිල්ඩ් මැරේජ් සිස්ටම් ඒ කාලේ නේ ඒ කාලේ චයිල්ඩ්ලා කියන්නේ සාමාන්‍යයෙන් වයසට આવොත් වැඩි වියටපත් වුණාම දන්නවනේ මේ ගර්ල් කෙනෙක් වැඩි වියටපත් වෙන්නේ කොහොමද කියලා එහෙම වුණා නම් එයා බඳිනවා ඒ කාලේ ඒක සාමාන්‍ය දෙයක් හරිද ඒක තමයි මෙතන අර බිකර් කියන වචනේ කන්‍යාවේ කියලා ඒකට මේ කියලා තියෙන්නේ 6 දී යාට වයස 6 දී දැන් උනත් ළමයි ඉන්නවා 5 6 9 10 වැඩි වියටපත් වෙන කට්ටිය ඉන්නවා හරිද ඔක්කොමලා 18ට ගිහිල්ලා වැඩි වියටපත් වෙන්නේ නැහනේ ඒක ගවර්න්මන්ට් රූල් එක 18 කියන්නේ ගවර්න්මන්ට් රූල් එක මේ සාමාන්‍ය මනුස්සත්වයේ වැඩි වියටපත් වෙන ඒජ් එකක් තියෙනවා ඒක හැමෝටම ඒක වෙනස් වෙනවා හරිද එතකොට මේකට මං එන්නම් එතකොට ඒ විවාහ යෝජනාව ගැන යා කියනවා එහෙම ගේනු හැමතැනම ඉන්නවනේ අරක මේ කියලා. වල් කියන්න තියෙනවා. එතුමියට මං ගැන බයක් හිතලා ඇති. මං මේ මිනිස්සුන්ට කියනවනේ කල්පනා කරන්න, හොයන්න, බලන්න, හදිස් කියවන්න, කුරාන් කියවන්න කියනකොට එයාට බයයි. ඒ කිව්වොත් එයා මතයට හිතු මතයට එයාගේ නොලෙජ් එකට එයා තේරුම් කරන එක මිනිස්සු අහගත්තම මිනිස්සු ජාතිවාදී අවශ්‍ය ගන්නවා. දැන් මිනිස්සුන්ම කල්පනා කරලා මිනිස්සුන්ම හොයන්න ගියාම මිනිස්සු ඇත්ත තේරුම් ගන්නවා. ඒ නිසා මිනිස්සු හිතනවට මිනිස්සු හොයනවට සමහර මිනිස්සු බයයි. ඒකයි එයා ලකි ෆාතිමා කියලා මැරෙන්න හදන්නේ. එතුමිය කවුද කියලා මන් දන්නේ නැහැ. ඒත් එතුමියත් තේරුම් ගන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. එතුමිය කරන්නේ අනාගත පරපුරේට ගොඩාක් වැරදි දෙයක්. ඒ කිව්වොත් දැන් කොහොමද එතුමිය නම් මහාචාර්යවරියක් වෙන්න බෑ. මහාචාර්යවරියක් වුණා නම් එතුමිය කැම්පස් විද්‍යාපීඨ ගිහිල්ලා ඉගෙනගෙන තියෙන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් එතුමියට මොලයක් තියෙනවා. එතුමිය සමාජෙත් එක්ක ආශ්‍රය කරලා තිබ්බනම් එතුමිය ಜಾති ભેදය අවසන් කෙනෙක් වෙන්න බෑ. හරිද? එතුමිය මොනවා ජොබ් එක කරන්නේ මොනවාද එතුමියගේ এডুকেෂන් ස්ටේටස් එක මොනවාද කියලා මන් දන්නේ. මේ ඔහේ මේ ඒක පතුරවන්න ඕනේ කියලා හිතාමතාම කරන දෙයක් තමයි එතුමිය කරන්නේ. එතුමිය ආගමෙන් ඉස්ලාම් ආගමෙන් ගිය කෙනෙක්ද නැත්නම් ඉස්ලාම් ආගමෙන් එයා ගුටි බෙට කාලා මොනවා හරි එකක් ඔය පෞද්ගලික ප්‍රශ්න තියෙන කෙනෙක්ද මන් දන්නේ. ඒත් මම නම් හැම ආගමකටම ගරු කරන කෙනෙක්. එතකොට මේවා සාමාන්‍ය දේවල් මොකද්ද සාමාන්‍ය දේ අර 25769 එකේ වගේ තමයි දැන් කාලෙත් ගෑණියක් මැරුණොත් කවුරුත් කාටත් යෝජනාවක් ගෙනියනවා. ගෑණියක් මරණ පළියට තනියෙන් ඉන්න ඕනේ කියලා නෑනේ මිනිහෙක් බඳිනවනේ. අන්න ඒ වගේ තමයි ඒ යෝජනාව ගියේ. අනිත් එක අර 5081 කියන එක. ඒකේ අබූබකර් තුමා අහනවනේ I am your brother කියලා මං ඔයාගේ සහෝදරයෙක් වගේනේ කියලා. සහෝදරයෙක් නේ කියලා. ඒක එයා කැමති නෑ කියන එක නෙමෙයි. ඒ කාලේ දන්නේ නෑ කාව බඳින්න පුළුවන් කාව බඳින්න බෑ කියලා. ඒ නිසා එයා ඒක අර blood relationship ද බඳින්න පුළුවන් නැත්නම් සහෝදරවරු කියන්නේ මොකද්ද? අන්න ඒ ප්‍රශ්නේ තමයි එයා මේවා කරන්නේ. හරිද? එතකොට ඒකේ නබිතුමා කියනවනේ ආගමෙන් තමයි අපි සහෝදරවරු කියලා. එතකොට මං ඔබගේ සහෝදරියෙක් කියලා කියන්නේ අතන එයා සහෝදරවරු වගේ තමයි ඒ කාලේ හිටියේ. එතකොට මේකේ ඊට පස්සේ තමයි සූරතු නූර් නිසා එකේ 4 වෙනි ඒ කියන්නේ 4 වෙනි සූරා එක සූරතුන් නිසා එකේ 23 ආයා එක 23 වෙනි අර
පරිච්ඡේදයේද සිංහලෙන් හරියට දන්නේ ඒ සෙන්ටෙන්ස් එක 23 වෙනි සෙන්ටෙන්ස් එක කියවලා බලන්න ඒකේ කසාද බඳින්න පුළුවන් කාවද බඳින්න බැරි කාවද කියලා ඒ මේක රූල් එක ආවේ ඊට පස්සේ ඒ කියන්නේ බ්ලඩ් රිලේෂන්ෂිප් ලව තමයි මේ කසාද බඳින්න බැරි ආගමින් සහෝදරවරු කියලා මෙතන මතේ කියන්නේ දැන් ඉස්ලාම් එක්කෙනෙක් ඉස්ලාම් එක්කෙනෙකුට සහෝදරයෙක්. ඒ කියන්නේ මට මුස්ලිම්වරු ඔක්කොමලා සහෝදරු වගේ. ඒ වගේ තමයි අපි සලක ගන්න ඕනේ. අර ඒ වගේ රූල් එකක් තියෙනවා ඉස්ලාම් එකේ. ඒ කියන්නේ ඔක්කොම සහෝදරු. තමන්ගේ සහෝදරයාට කොහොමද සලකන්නේ? අන්න ඒ වගේ තමයි තව මුස්ලිම් කෙනෙකුට අපි සලකන්න ඕනේ. අන්න ඒක තමයි මෙතන කියවෙන්නේ හැරෙන්න මගේ දුව මට දෙන්න බෑ. අපි සහෝදරයෝනේ කියලා කෑ ගහන එකක් නෙමෙයි. හරිද? ඒකත් එක්ක මේ තව එයා මෙන්ෂන් කරන හදීස් එක තමයි මුස්ලිම් එකේ 1422 ඒක සෙල්ලම් කරනකොට මේ අම්මා ඇවිල්ලා එකන් ගිහිල්ලා ලෑස්ති කරා කියන එක. ඒක එයා බැන්දට පස්සෙත් සෙල්ලම් කරා. ඒක පොඩි වයසේනේ සෙල්ලම් කරන්න නබිතුමා එයාට සෙල්ලම් කරන්න බැන්දට පස්සෙත් එයාට ඒක ඉඩ දුන්නා. ඒක තියෙනවා බුහාරි 6130 එකේ. ඒක කියව ගන්න. ඒක මග ඇහැරිලා ඔයාට. ඒ කියන්නේ 6130 එකේ තියෙනවා බුහාරි. එයා I used to play with dolls කියලා ඒක පටන් ගන්න ඉංග්‍රීසි වලින්. ඒ කියන්නේ මම සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරගෙන හිටියා. යාළුවොත් එක්ක සෙල්ලම් කරගෙන හිටියා. එතකොට මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ආවා. ඒ කියන්නේ මගේ හස්බන්ඩ් මේක කියන්නේ කවුද? ආයිෂා තුමිය. මගේ හස්බන්ඩ් ආවා. එතකොට මගේ යාළුවෝ ගිහිල්ලා දුවලා ගිහිල්ලා හැංගුණා. මගේ යාළුවෝ දුවලා ගිහිල්ලා හැංගුණාම මුහම්මද් තුමා කිව්වා නෑ නෑ ඇවිල්ලා සෙල්ලම් කරන්න කියලා. එතකොට එහෙම සිටුේෂන් එකක් දීලා තිබ්බේ ආයිෂා තුමියට. හරිද? එතකොට ඊළඟට එතුමිය කියනවා 3905 කියන හදීස් එක 3905 කියන හදීස් එකේ කියනවා මේ මුහම්මද් නබිතුමා හැමදාම හැම වෙලේම අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමාගේ ගෙදර ගියා කියලා. ඔව් යන්න ඕනේ ඇයි කිව්වොත් එයාලා පොඩි කාලේ ඉඳලා යාළුවෝ අබූබකර් කියන නම අබූබකර් රලියල්ලාහු අන්හු තුමාට තිබ්බෙම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එයාගේ උපන් නම අබූබකර් නෙමෙයි අබූ කුහාබා කියන නම එයාට තිබ්බේ. අබූබකර් කියන්නේ කන්‍යාවගේ පියා කියන නම. ඒ නම ඔහුට ආවේ නබිතුමා තියලා. ඒ තරම් යාළුවෝ ඒකත් එක්ක නබිතුමාට නබි අර 40 අවුරුදු 40 නබිතුමා නබිතුමෙක් වුණා. මේ වහී එක දෙවියන්ගෙන් අර මෙවුවා නබිතුමාට හම්බ වුණා කියලා කියපු ගමන් එයාව විශ්වාස කරපු එයාව පළවෙනියටම ආගමට ආපු එක්කෙනා ඛදීජා තුමියෙන් පස්සේ අබූබකර් රලියල්ලාහු අන්හු තමයි. ඒ කිව්වොත් නබිතුමාගේ වයිෆ් ඛදීජා රලියල්ලාහු අන්හු ගෑනුන්ගෙන් පළවෙනියට ආගමට ආපු එක්කෙනා පිරිමින්ගෙන් පළවෙනියටම ආගමට ආපු එක්කෙනා අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු. ඒ නිසා ඒ ආලුකම නිසා තමයි එයා ඒ ගෙදරට හැම වෙලාවෙම ගියේ මිසක් මේ ගෑනු වනචරකමට ගියේ නෑ. හරිද? මෙයා සංසන්දනය කරන්නේ අර අටමස්ථානයේ සීන් එක නබිතුමාව. හරි අටමස්ථානයේ සීන් එක එහෙම මේවා කරන්න බෑ. බලෙන් ගෙනියලා මේ විනාශ කරලා කොහෙවත් ඇදලා දාපු කෙනෙක් නෙමෙයි නබිතුමා ආයිෂා තුමියව. ඒක තේරුම් ගන්න ඕනේ. ඒකත් එක්ක මං කොයි ආගමවත් පහත් කරලා කතා කරන්නේ නෑ. මං බුදුරජාණන් වහන්සේගෙන ඔහුත් නබිතුමා වගේ ඔහුත් මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිසෙක්. නබිතුමා වගේ සමහර විට ඔහුත් නබිතුමෙක් වෙන්න පුළුවන්. ඒ කිව්වොත් අපේ ආගමේ 1 ලක්ෂ 1,24,000ක් වගේ මේ නබිතුමාලා ඇවිල්ලා තියෙනවා. ඒකෙන් 313ක් රසූල්වරු. ඒකේ 25 දෙනෙක් ගැන විතරයි කුරානයේ මෙන්ෂන් කරලා තියෙන්නේ. 25 දෙනාගේ නම් විතරයි මෙන්ෂන් කරලා තියෙන්නේ. එතකොට ඉතුරු කට්ටිය කවුද කියලා අපිවත් දන්නේ නැහැ. මුස්ලිම් කට්ටියවත් දන්නේ නැහැ. එයාලව මෙන්ෂන් කරලා නැහැ. සමහර විට බුදුරජාණන් වහන්සේත් ඒ වගේ ගොඩාක් උතුම් එක්කෙනෙක් කියලා තමයි අපි හිතන්නේ. දැන් ජීසස් අපේ නබිතුමෙක්. ඒ වගේ ගොඩක් ඒගොල්ලෝ ඔක්කොටම අපි ගරු කරනවා. අපි කවදාවත් මෙහෙම පහත් විදියට කතා කරන්නේ ඇයි මෙහෙම සමහර කට්ටිය මෙහෙම මේ ඇදකුද හොයාගෙන ඕන නැති ප්‍රශ්න සමාජයේ ඇති කරන්නේ කියන එක තමයි මගේ මේක ප්‍රශ්නේ. එයා තව එකක් මෙන්ෂන් කරලා තිබ්බා මුස්ලිම් 1422. ඒක මුස්ලිම් මේ ග්‍රන්ථයේ ඇති 1422 කියන එක. ඒක මේ මදීනා ගිය වෙලාවේ සිද්ධ වෙච්ච ඒක හදීස් එක මම සම්පූර්ණයෙන් කියන්න. ඒක කියන්නේ ආයිෂා තුමිය. එයා කියන්නේ යාලා මදීනා ගියාට පස්සේ යා ලෙඩ වුණා. එයාගේ කොණ්ඩේ වැටුණා. ඊට පස්සේ හරි ගියා කියන කතාව එයා කියනවා. මේ කතාව මදීනා ගිය මේ සිටුේෂන් එක මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඒක දැනගන්න ඕනේ. ඇයි කිව්වොත් මක්කමේ නබිතුමාට ගොඩාක් ප්‍රශ්න ආවට පස්සේ ඉන්නම බැරි වෙච්ච වෙලාවේ මේ ගොඩාක්
ආගම පතුරනකොට ගොඩක් ප්‍රශ්න ආවා යාට. ඒ අලුත් එකනේ ජීසස්ටත් ආවනේ එහෙම ප්‍රශ්න. මූසස්ටත් ආවා. එහෙම වගේ ඒ වගේ නබිතුමාටත් ආවා. ඒ වෙලාවේ නබිතුමා මක්කම අතහැරලා මදීනාවට ගියා. මදීනාවේ ලොකු මේකක් තිබ්බා එන්න කියලා යාට. එතකොට මදීනාවට යනකොට එයා වයිෆ් ආයිෂා තුමිය. එයාවත් එකගෙන තමයි ගියේ. එතකොට ගමක් රටක් ඇර තව තැනකට ගියාට පස්සේ ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම එයා ලෙඩ වුණා මිසක් නබිතුමා අපරාධ කරලා ලෙඩ වුණා නෙමෙයි. ඒ ලෙඩ වෙලා ඊට පස්සේ එයා හරි ගියා. නබිතුමා එයාත් එක්ක කොච්චර ආදරෙන් හිටියද කියලා ගොඩාක් හදිස් තියෙනවා. බුහාරි 3662 එක කියවලා බලන්න. නබිතුමාට සමීපතම කෙනා කවුද කියලා අහපු වෙලාවේ එයා කියපු එකම එක්කෙනාගේ නම ආයිෂා තුමිය. ඊට පස්සේ කවුද කියලා අහපුවාට ආයිෂා තුමියගේ තාත්තා අබූබකර්. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා යාළු වෙලා හිටපු අබූබකර් රලියල්ලාහු අන්හු තුමාට වැඩිය තමන්ගේ වයිෆ් ආයිෂා තුමියට නබිතුමා ආදරය කරා. හරිද? එතකොට තව එයා කියනවා 3324 ඉබ්නු මාජා එකේ 3324 එක. ඒක අර කියුකම්බර් කාපු කතාවක්. අර මහත් වෙන්න ඕනි කියලා අම්මා බෙහෙත් දුන්නා කියන වගේ අර එකක් එන්නේ. ඒකේ තියෙන්නේ එයා හරි කෙට්ටු එක්කෙනෙක් ආයිෂා තුමිය. දැන් බඳින්න කලින් සාමාන්‍යයෙන් මං උනත් කවුරු උනත් මැරේජ් එකට කලින් ලෑස්ති වෙනවනේ. ඇඟ හදා ගන්නවා, මූණ හදා ගන්නවා. දැන් කරන්නේ නැද්ද ෆේසියල් කරන්න, සැලූන් යනවා, අනම්මනම් කනවා. ඒ ඔක්කොම කරන්නේ මගුලක් තියෙනකොට. ඒ වගේ දෙයක් තමයි ඒක. කියුකම්බරුයි ෆ්‍රෙෂ් ඩේට්ස්ුයි කාලා තියෙන්නේ මොකට? එයා මහත් වෙන්න ඕනේ කියන එකට. එයා කෙට්ටු එක්කෙනා මහත් වෙන්න ඕනේ. ඒක ඉතින් වැරද්දක් නෙමෙයිනේ. ඒකේ මොනවද තියෙන්නේ හොයන්න. මෙන් සාමාන්‍යයෙන් 1400කට කලින් වෙච්ච දේවල් මේ කසාදයකට රෙඩි වෙනවා කියන්නේ මේ වයස අල්ලගෙන තමයි මෙයා දඟලන්නේ. මේ තරම් මෙයා මේව කරන්න උවමනා නැහැ. ඒ කාලේ වෙච්ච ළමා අපරාධයක්. එතකොට මුතුන් මිත්ත ඔක්කොම කරලා තියෙන්නේ ළමා අපරාධ. හරි. එතකොට තව මේ ඒක අපි මතක තියාගන්න 1400කට කලින් කියන්නේ 7 වෙනි සියවස. දැන් ඉන්නේ අපි 21 වෙනි සියවස. totally different culture එක different, මිනිස්සුන්ගේ මත different, මිනිස්සු හැසිරුණ හැටි different, මිනිස්සුන්ගේ මේ ඇඳුම් පැළඳුම් different, ඉගෙනීම් different. ඒ වගේ කාලයක්. ඒකත් එක්ක තව මං කියන්න ඕනි දෙයක් තියෙනවා. මේ ආයිෂා තුමිය ගෙන එයා දාලා තියෙනවා ස්කෝලර් කියලා මුස්ලිම් කට්ටිය කියා ගන්නවා. මේ මොකද්ද අරක මේක කියලා එක වීඩියෝ එකක එයා කියවනවා. ස්කෝලර් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. සිංහලෙන් මං කියන්නම් විශාරදයා කියලා කියන්නේ. ඒ කියන්නේ දෙමළෙන් අරින්ජර්. ස්කෝලර් කියන්නේ මහා දැනුමක් තියෙන එක්කෙනෙක් තමයි ස්කෝලර් කියන්නේ. ආයිෂා තුමිය Google එකේ දැන් අපි කියන්නේ මුස්ලිම් අපි කියන්නේ ඒක Google එකේ ගිහිල්ලා මේ වීඩියෝ එක බලන කට්ටිය සර්ච් කරන්න who is the first lady scholar in the world. Who is the first lady scholar in the world? මේ ස්කෝලර් කියලා අපි කියන්නේ. Google එකේ ගිහිල්ලා සර්ච් කරලා බලන්න. Google සර්ච් කරන්න හැමෝම දන්නවනේ. Who is the first lady scholar in the world? ආයිෂා තුමියගේ නම තමයි එන්නේ. අපි මුස්ලිම් කට්ටිය කියන එක නෙමෙයි ඒක. ඒක world approval එකක්. ඒ කියන්නේ පළවෙනිව ස්කෝලර් කෙනා ලේඩි ස්කෝලර් ආයිෂා තුමිය තමයි කියන එක. හරි ඒක අපි මවාගත්ත දෙයක් නෙමෙයි. ඒක දැන් ඒවත් හොයන්න බලන්න කියපු නිසානේ මාව මෙන්ෂන් කර ඔච්චර වීඩියෝ දාලා තියෙන්නේ. ආයෙ මං කිසි දෙයක් කියාගෙන ඉන්නේ නේ. මට උවමනා නැහැ මගේ ආගම පතුරව ඉන්න. මට උවමනා නැහැ. ආගම් කියන්නේ තනි මිනිස්සුගේ human rights එකක්. ඒක කාට වුණත් කොයි ආගම වුණත් ඒක එයාලට අදාළ දෙයක්. ඒකේ ගිහිල්ලා හොට ගහගෙන ඉන්න ඕනේ නැහැ තව කවුරුත්. ඒකත් එක්ක මං බුද්ධ ආගමට හෝ ක්‍රිස්තියානි ආගමට හෝ හින්දු ආගමට කිසිම ආගමකට මං නිගා කරන්නේ නැහැ. මං එහෙම මිනිස්සෙක් නෙමෙයි. මනුස්සකම් අතරින් මං උතුම් ඒ කියන්නේ මං අනුන්ව ගෞරව කරනවා. ඒ අනුන්ගෙන මේ වැරදි වැටහිම් සමාජයේ ඇති කරගෙන මේ දැන් හැදෙන ළමයි පව් මේ යුනිවර්සිටි වල විද්‍යාපීඨවල ඉස්කෝලවල වල ඉන්න ළමයින් අතර මේක ඕනේ මේ යුනයිටි එක ඕනේ. ඒ යුනයිටි එක අනිවාර්යෙන් තියන්න ඕනේ. දැන් අපි දන්සල් කනවා. මුස්ලිම් අයගේ බිරියානි කනවා, මේ වටලප්පන් කනවා සිංහල අය. අන්න ඒ වගේ තමිල් අයගේ තයි පොංගල් එකට අර පොංගල් කනවා. ඒ වගේ හැම කල්චර් එකම දැනගෙන අනාගතයේ ළමයි හැදෙන්න ඕනේ. ලංකාව ලස්සන රටක්. බුද්ධියත් මනසත් ලස්සන වෙන්න ඕනේ මිනිස්සුන්ගේ. ඒක තමයි මගේ එකම අරමුණ. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. වෙන මම ඒ අර කතා කරපු එක්කෙනා කවුද කියලාවත් මන් දන්නේ මේ එතුමිය කියනවා වගේ මේ child abuse එකක් වුණා නම් මම සයිකොලොජිත් ඉගෙන ගනිමින් ඉන්නේ ඩිග්‍රී එකක් කරන්න ඉන්නේ. ඒ නිසා ඒ සයිට් එකකිනුත් මම කියන්නම් child abuse එකක් වෙච්ච කෙනෙක් දැන් මං කියනවා අහන්න එපා කාගෙන් හරි කවුන්සලර් කෙනෙක්ගෙන් නැත්නම් සයිකොලොජිස්ට් කෙනෙක්ගෙන් අහලා බලන්න child abuse එකක් වෙච්ච කෙනෙක්ට ස්කෝලර් කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා.
ස්කෝල කෙනෙක් හැරෙන්න ටීචර් කෙනෙක්වත් වෙන්න බෑ. සාමාන්‍යයෙන් දැනුමක් එන්නේ නැහැ. ඒකත් එයාලා මනසෙන් ෆිසිකලි මෙන්ටලි අප්සෙට් වෙලා යනවා. දූෂණයක් වුණා නම්. ඒ නිසා ඒකෙන්ම කියන්න පුළුවන් එයාට දූෂණයක් වෙලා නැහැ. එයා සතුටින් ජීවත් වුණා කියලා. හරිද? ඒත් එක්ක මේ සේරම හරිද? මේ හදිස්සේරම එයා මෙන්ෂන් කරලා කියපු ඔක්කොම මං කිව්වා නෝට් කරගෙන හිටියා. මං කිව්වා ඒකත් එක්ක තව දෙයක් ඔයාලා බලන්න ඕනි දෙයක් තියෙනවා. ඒකත් එක්ක තව එකක් මට කියන්න තියෙනවා. දැන් මේ මෙච්චර කියනවානේ. මෙච්චර කියන්නේ අපේ නබිතුමා නරක කෙනෙක් කියලා ලෝකෙට සමාජෙට එයාට කියා ගන්න ඕනේ. එයාට ආසාව ඒක. ඒක මේ දැන් එයා එහෙම කිව්වයි කියලා ඒක එහෙම වෙන්නෙත් නෑ. ඒකත් එක්ක කවුරු හරි දැන් මං නිකන් හරි මේ මෙහෙම තමයි බුද්ධ ආගමේ මෙහෙම තියෙනවා කියලා මොනා හරි මෙන්ෂන් කරගෙන මං කිව්වොත් එහෙම වෙන්නේ නෑනේ. ඒ වගේ තමයි Hindu ආගමෙත්. එහෙම ආගමේම ඉන්න මේ ලෝකේ ජීවත් වෙච්ච එයාලා මිනිස්සුනේ. එයාලා මිනිස්සු. ලෝකේ ජීවත් වෙච්ච නබිතුමා කිව්වත් බුදුරජාණන් වහන්සේ කිව්වත් මේ Hindu ආගමේ නමුනිවරු කිව්වත් එයාලා මිනිස්සු. ජීසස් කියන්නේ එයාත් මිනිස්සෙක්. ලෝකේ ජීවත් වෙච්ච මිනිස්සෙක්. එතකොට එයාලට එයාලගේ ජීවිතේ ඇතුළේ මේ අඩුපාඩු එහෙම තිබිලා ඇති. හරිද? ඒ ගැන හොයන්න ගියොත් හැම ආගමේම කුණුරොඩු හොයාගෙන යන්න වෙයි. ඒ නිසා ඒව ඕන්න ආගම කියන්නේ මොකද්ද? මිනිස්සුන්ට හැම ආගමම කියන්නේ හොඳින් ජීවත් වෙන්න. තව කෙනෙක්ට කරුණාව දක්වන්න. අපේ ආගමේ හැටියට ස්මයිල් කරන එක. තව කෙනෙක්ව බලලා මේ ස්මයිල් කරන එකත් සදකා එකක්. සදකා කියන්නේ මේ මොනවාද? මේවා දෙන පින්කමක් කියලා. එහෙම තමයි කියලා තියෙන්නේ. මං අන්තිමට දෙයක් කියන්නම්. දැන් එයාට ඕන උනේ ඒකනේ. දැන් මේ වීඩියෝ එක බලන කට්ටිය ඔයාලා ඔක්කොමලා Google එකේ සර්ච් කරලා බලන්න who is the best man in the world කියලා. මං කියනවට සර්ච් කරලා බලන්න. හරි දැන් එයා ගොඩාක් සර්ච් කරලා මෙන්ෂන් කරලා පෙන්නලා තියෙනවනේ. බුද්ධිය තියෙනවනේ. කවුරුත් කියන දෙයක් අපි අහන්න ඕනේ නෑනේ. අපිට හිතන්න මතන්න අපිට බුද්ධියක් දෙයියෝ දීලා තියෙන්නේ මොකට? අපි කල්පනා කරන්න. සර්ච් කරන්න කාගේ නමද එන්නේ කියලා බලන්න. එන්නේ මුහම්මද් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නම. ඒකත් එක්ක the world famous writer කෙනෙක් වෙන H Hart කියන කෙනා. එයා ලියපු මයිකල් H Hart කියන කෙනා ලියපු The 100 කියන පොතක් තියෙනවා. ඒ පොතේ මේ ලෝකේ ජීවත් වෙච්ච උතුම් මිනිස්සයෝ ගෙන මිනිසයන්ගෙන් 100 දෙනෙක් ගෙන කරපු දේවල් දාලා ඒ පොත ලියලා තියෙන්නේ. ඒකේ එයා රෑන්ක් කරලා තියෙන හැටියට ෆස්ට් මුහම්මද් නබිතුමා, සෙකන්ඩ් අයිසක් නිව්ටන් තුමා, 3 ජීසස් තුමා, 4 බුදුරජාණන් වහන්සේ. එතකොට එයා රෑන්කින් කරලා තියෙන හැටියට මං කියන්නේ මං රෑන්කින් කරේ නෑ. මේක රෑන්කින් කරේ ක්‍රිස්ටියන් කෙනෙක්. මයිකල් H Hart කියන කෙනා. ඒ පොත කියවලා බලන්න. එයා හැම අතින්ම කවුද ෆස්ට් ඉන්නේ කියන එක බලලා තමයි එයා රෑන්කින් කරලා තියෙන්නේ. මේ පොත කියවලා බලන්න. එතකොට තේරෙයි අපි නිකං කවුරු ගෙනවත් වැරදි අදහස් හිතේ ඇති කරගන්න හොඳ නැහැ. ඒ මුස්ලිම් කෙනෙක් ගෙනවත්, බෞද්ධ කෙනෙක් ගෙනවත්, හින්දු කෙනෙක් ගෙනවත්, ක්‍රිස්තියානි කෙනෙක් ගෙනවත් හොඳ නැහැ. අපි ජීවත් වෙන්නේ මල්ටි කල්චරල් කන්ට්‍රි එකක. හරිද? දැන් මං වැඩ කරන්නේ මෙහෙ කුවේට්. මෙහෙ බහුතරයක් මුස්ලිම් අය ජීවත් වෙන කන්ට්‍රි එකක් වුණාට මං වැඩ කරන ෂෝරූම් එකේ බැති ගීත, හින්දු බැති ගීත දානවා. ඒක අහගෙන ඉන්නවා. හරිද? ඒ වගේ මුස්ලිම් එක්කෙනෙක් ඉන්න වෙලාවට මුස්ලිම් බැති ගීත දානවා. මුස්ලිම් සූරා එහෙම දානවා. අහගෙන ඉන්නවා. කවුරුත් කාටවත් මොකුත් කියන්නේ නැහැ. තව කෙනෙක්ව අපි ගරු කරන්න දැනගත්තොත්, තව ආගමක් අපි ගරු කරන්න දැනගත්තොත් තමයි අපි සම්පූර්ණ නියම මිනිස්සෙක්. අපේ අනාගත පරපුරට අපි දෙන්න ඕනේ හොඳ බුද්ධියක්, හොඳ එඩියුකේෂන් එකක්. කොහොමද මේ ලෝකෙ දිනන්නේ? දැන් AI තාක්ෂණය යන ගමන් දින්නේ. කොහොමද මේ ලෝකෙ දිනන්නේ? කොහොමද හොඳ දේවල් ඉගෙන ගන්නෙ? ලයිෆ් එකේ චැලෙන්ජස් වලට කොහොමද මූණ දීලා අනාගතේ හදාගන්නේ? චූටි දේවල් වලට දිවිනසා ගන්නව ළමයි දැන්. චූටි දේවල් වලට දිවිනසා ගන්නවා. ආදරය කරනවා, මැරෙනවා, චූටි දේවල් වලට. එතකොට ඒ වගේ ළමයින්ට අපි කියලා දෙන්න ඕනේ මොකද්ද? කොහොමද හිත හදාගෙන, කොහොමද ධෛර්යයෙන්, කොහොමද සමාජයට මුහුණ දීලා කොහොමද හැදෙන්නේ? ඒවා කියලා දෙනවා මිසක් මෙහෙම ජාතිවාදයේ පතුරව ප්‍රශ්න ඇති කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොනවාද අනාගත පරපුරෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ?
ලංකාව දියුණු වෙන්නේ නැති එකම හේතුව ඕක තමයි. හරිද? ලංකාව දියුණු වෙන්න පුළුවන් මේ ජපානයේ ඇමරිකාව වගේ දියුණු වෙන්න පුළුවන් හොඳට ලස්සන්ට ಜಾති ભેද පැත්තක තියලා ලස්සන්ට ජීවත් වුණා නම්. හරිද? මෙහෙම page හදාගෙන මෙහෙම දේවල් හොයලා Google කරලා mention කරලා කියවනවට ඔබතුමියට පුළුවන් නේද ලස්සන වැදගත් දෙයක් සමාජයට දෙන්න. ඒක තමයි මගේ මේ ප්‍රශ්නේ ඔබතුමියගේ. දැන් ඔයා මං ගෙන වීඩියෝ 1000ක් දැම්මත් කමන්නේ. මට මිනිස්සු කුණු හරපෙන් බෙන මොනා හරි දැම්මත් කමන්නේ. ඇයි කිව්වොත් මගේ හිත දන්නවා මං වැරදි දෙයක් කාටවත් කිව්වේ නැහැ. මගේ වීඩියෝ එක බලන්න සම්පූර්ණයෙන් මං කාටවත් වචනයක් කියලා නැහැ. මං කිසිම ආගමකට අගෞරව කරේ නැහැ. මං අගෞරව කරන්න එපා මෙන්ෂන් කරලා අගෞරව කරපු එක වැරදි. ඒ මත වැරදි කියන එක තමයි ඒක වටහ ගන්න ඕනේ කියන එක තමයි ක්ලියර් කරේ මිසක් මං වැරදි චෝදනා වැරදි කිසිම දෙයක් මං කිව්වේ නැහැ. ඒ නිසා බලන කට්ටියටම තේරෙයි හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා. ඒ නිසා අනාගතේ අපි හැමෝම එකතු වෙලා ගොඩනගමු ලංකාව දියුණු වෙච්ච රටක් හැටියට තව අවුරුදු 20කින් 25කින් හරි කියන්න අපි තමයි ඒක හදන්න ඕනේ. අපි හොඳ දේවල් අපේ අනාගත පරපුරට දෙමු. එච්චරයි මං කියන්නේ. තව දෙයක් මම මෙන්ෂන් කරන්න ඕනේ මෙතන. දැන් එතුමිය ඉස්ලාම් කියලා උගන්වන එක ඉස්ලාම් කියලා හිතාගෙන ඉගෙන ගන්නවානේ. සිංහල භාෂාව කතා කරන කට්ටිය එයා ඉස්ලාම් උගන්වන්නේ නැහැ. රයිට් ඉස්ලාම් කියලා දාගෙන රෝං ඉස්ලාම් පතුරවන්නේ. ඉස්ලාම් ඉගෙන ගන්න ඕන නම් ඉස්ලාම් දැනගෙන එක්ක ආගම් ගුරුවරියක් නැත්නම් ආගම ඉගෙන ගත්ත මෞලවිවරයෙක් ගාව ඉගෙන ගන්න. එහෙම උවමනාම නම් හරිද මෙන්ෂන් කරන්න මට TikTok page එකක් තියෙනවා. ඒකේ inbox එන්න මං හරි කියලා දෙන්නම්. මෙහෙම වෛරය ක්‍රෝධය පතුරන අයගේ පස්සෙන් යන්න එපා. පස්සෙන් ගියොත් ඔයාලටත් ඒ බුද්ධිය ඒ මන්ද මානසිකත්වය තමයි ඇති වෙන්නේ. ඒ නිසා මං කියන්න ඕනේ දේවල් සේරම මේ වීඩියෝ එකේ කියලා තියෙන්නේ. ආයි මේ ගැන අර page එක ගැන මම වීඩියෝ දාන්නේ නැහැ. මං ගැන ඒ මොන දේ කිව්වත් මොන දේ පතුරුවත් මට අදාළ නැහැ ඒවා. ඒ කිව්වොත් මං හරි දේ තමයි කරන්නේ කියලා මගේ මනස හෘද සාක්ෂිය දන්න නිසා. ස්තුතියි.